ඔන්න ඉතින් ඔයාලා මේ දකින්නේ ලස්සනට ඉර පායලා තියෙන මුළු පරිසරයම රත්තරන් පාට වෙලා තියෙන ලස්සන උදේවරුවක්. මේ ලස්සන රත්තරන් පාට උදේවරුවේ ඔන්න ඉතින් උදෙන්ම මම කොළම කළ පාට ලේන්නු වගේම හැම වෙලාවෙම කුරුල්ලෝ රංචු පිටින් රැඳිලා ඉන්න කුරුල්ලු සද්ද හැම වෙලාවෙම ඇහෙන මගේ පුංචි ගෙවත්ත පැත්තේ රවුමක් ඇවිදින්න ගියා. ඉතින් මේ විදිහට ගෙවත්තේ ඇවිදින අතරම සරුවට වැවිලා තියෙන මගේ මඤ්ඤොක්ක පඳුරු වලින් පඳුරු ටිකක් ගලව ගන්න තමයි මුලින්ම අපි ලෑස්ති වෙන්නේ. සිංහල අලුත් අවුරුද්දට ගමේ ගිහින් එනකොට ගෙනාපු මඤ්ඤොක්ක දඬු තමයි අපි මේ විදිහට මෙතන හිටව ගත්තේ. මාස 6ක් වගේ කාලයක් වුණාට ඒ මඤ්ඤොක්ක පඳුරු වල හොඳට මඤ්ඤොක්ක කාලේ එරිලා තිබුණා. අද අපි මඤ්ඤොක්ක පඳුරු දෙකක් මේ විදිහට ගලව ගත්තා. ලොකු කාලයක් නැති වුණත් ඔයාලට පේනව නේද? ගොඩාක් සරුවට මේ මඤ්ඤොක්ක කාලේ එරිලා තිබුණා. කොම්පෝස්ට් සහ ගොම පොහොර ඇරෙන්න වෙන කිසිම රසායනික පොහොරක් අපි මේවට පාවිච්චි කරලා නැහැ. මේ ගමන්ම මම මගේ මැල්ලුම් පාත්තේ මුකුණු වෙන්න දඬු ටිකකුත් කඩා ගත්තා. ගොටු කළ මුකුණු වෙන්න හදලා තියෙන මේ මැල්ලුම් පාත්තේට ගොම පොහොර සහ කොම්පෝස්ට් පොහොර විතරයි මම පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලා මේ දකින්නේ අද දවසේ මගේ ගෙවත්තෙන් මං නෙලාගත්ත අස්වැන්න. මේ ගොඩාක් වගේ තිබුණට මෙතන තියෙන්නේ මඤ්ඤොක්ක පඳුරු දෙකකින් ගලවගත්ත මඤ්ඤොක්කාල. මඤ්ඤොක්කාල වගේම කොළ මුකුණු වෙන්න සහ වට්ටක්ක දළු තමයි අද මම ගෙවත්තෙන් කඩාගත්තේ. ඊට පස්සේ මම ඉක්මනටම උයා ගත්තා සුදු බත් එව්වා. මුංගට බැදලා කුඩු කරලා මුංගට කරි එකක් හැදුවා. මඤ්ඤොක්ක කොළ පුංචිවට කපලා පොල් දාලා මඤ්ඤොක්ක කොළ මැල්ලුමක් හැදුවා. මොන දේ හැදුවත් අපේ ගෙදර පරිප්පුවක් වරදින්නේ නැති නිසා පරිප්පු චුට්ටකුත් කිරි දාලා හින්දලා ගත්තා. කටුට සැලට හදපු පොල් සම්බෝලේ මේ විදිහට මම තෙම්පරාදුවක් දාගත්තා. ඊට පස්සේ මේ විදිහට තවලා සකස් කරගෙන තියෙන කෙසෙල් කොලේ බත් එකක් බඳින්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් මම තාම ඔයාලට කිව්වේ නෑනේ නේද? උදෙන්ම උයාගෙන කෙසෙල් කොලේ බත් බැඳගෙන කොහෙද මම මේ යන්න ලෑස්ති වෙන්නේ කියලා. තව ගොඩාක් දේවල් මම සූදානම් කරගත්තා. වීඩියෝ එක ඉස්සරහදී මම ඔයාලට කියන්නම්කෝ මේ බත් බැඳගෙන තව ගොඩාක් දේවල් සූදානම් කරගෙන මම මේ කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා. මගේ වීඩියෝස් බලන මගේ යාළුවෝ ගොඩ දෙනෙක් නම් දැනටමත් දන්නවා පහුගිය දවස්වල මම කොහෙද ගියේ කියලා. ඉතින් ඒ ගිය ගමනට මේ විදිහට තමයි මම සූදානම් වුණේ. චුට්ටක් දොර ගමනක් යනකොට උදේම නැගිටලා උදෙන්ම උයලා මේ විදිහට උණු උණුවට කෙසෙල් කොලේ බත් එකක් බැඳගෙන දවල් වෙලා කනකොට ඒක පුදුම තරම් රසයි. ඔයාලා දන්නව නේද? ඒ විදිහට කෙසෙල් කොලේ ඔතෝ බත් එක්ක තියෙන රස කොහොමද කියලා. මේ බත් එක මම චුට්ටක් ලොකුවට එතුවා. ඊට පස්සේ මම පොඩ්ඩක් පොඩි බත් එක්ක ඒ විදිහටම කෙසෙල් කොලයක ඔතාගත්තා. අද මම කෑම ජාති ගොඩාක් හදාගන්නවා. අපි දෙන්න ටික බත් එකක් ඇති වුණා. අපිට මේ බත් එක තව කාට හරි දෙන්න පුළුවන් නේ. ඔන්න මම දැන් බත් දෙකම සූදානම් කරගෙන ඉවරයි. තවම උදේට කාලක් නැති නිසා මේ විදිහට උදේට කන්නන්නෝ බත් එකක් බෙදාගත්තා. උදේ පාන්දරින්ම අපි කලවගත්ත මඤ්ඤොක්කාල වලින් කිහිපයකුත් මම මේ විදිහට තම්බගෙන ඊට පස්සේ එකට තෙම්පරාදුවකුත් දාගත්තා. මඤ්ඤොක්ක ටිකත් මම අපිට මගදි කන්න අරන් යන්න තමයි මේ විදිහට කන්ටේනර් එකකට දාලා මම සූදානම් කරගත්තේ. දෙහි ඇඹුල් යහමින් දාපු හොඳ සැර ලුණු මිරිසකුත් මේ මඤ්ඤොක්ක කන්න මම සූදානම් කරගත්තා. මම සූදානම් කරගත්ත මේ කිසිම කෑම එකකට මස් මාළු උම්බලකට වගේ කිසිම පිළිහුඩුවක් මම එකතු කරගෙන නැහැ. ඔයාලට දැන්වත් හිතාගන්න පුළුවන්ද මම කොයි වගේ ගමනක් යන්නද මේ විදිහට සූදානම් වෙන්න කියලා?
සාමාන්‍යයෙන් මොනාම හරි පළතුරු කීපයක් හැමදාම අපේ ගෙදර තියෙනවා. අද මගේ පළතුරු කෝඩි ඉතුරු වෙලා තියෙන්නේ මේ පළතුරු ටික විතරයි. ඉතින් දවස් 2-3ක් අපි ගෙදරින් පිටේ ඉන්න නිසා මේ පළතුරු ටිකක් කපලා සූදානම් කරගන්න මම හිතුවා. මුලින්ම මම අන්නාසි ගෙඩිය චූටි කෑලි වලට කපලා මේ විදිහට තමයි අපිට මගදී කන්න අරන් යන්න මම සූදානම් කරගත්තේ. ඒක චුට්ටක් විතර ප්‍රමාණයෙන් පොඩි අන්නාසි ගෙඩියක් නිසා මේ විදිහට තරමක් ගොඩක් කෑලි වලට කපලා මේ පොඩි කන්ටේනර් එකේ මම දාගත්තා. කොමඩු ගෙඩිය නම් චුට්ටක් විතර ලොකුයි. අපේ මේ සම්පූර්ණ ගමනට පැය 5:00ක 6ක විතර කාලයක් ගත වෙනවා. අපි මගදිගට නතර වෙවි හිමීට යනකොට සමහර විට මේ කාලය මීටත් වඩා වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දීර්ඝ ගමනකට කොමඩු වගේ වතුර ගතිය ටිකක් වැඩි පළතුරු කොච්චර කෑවත් අපිට ඇති හිතෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේම ගමන අවසාන වෙනකොට මේ කොමඩු ගෙඩිය චුට්ටක්වත් ඉතුරු වුණේ නැහැ. මේ පේර නම් මගේ ගෙවත්තේ තියෙන ගහෙන් තමයි මං කඩාගත්තේ. ඒ පේර ගෙඩි කිහිපයකොත් මේ විදිහට චූටි කෑලි වලට කපලා මම සූදානම් කරගත්තා. මේ අපේ ටී රේෂන් එක තමයි මේ විදිහට සූදානම් කරගන්නේ. මේ පුංචි බෝතල් තුනේ තියෙන්නේ සීනි, කිරිපිටි සහ ටී බෑග් කිහිපයක්. ටී රේෂන් එකත් මේ විදිහට සූදානම් කරගෙන අරගෙන ගියාම අපිට අවශ්‍ය වෙලාවට පහසුවෙන්ම තේ එකක් හදා ගන්නත් පුළුවන්. මේ ලොකු වතුර බෝතලයට වතුර එකකුත් පුරවගත්තා. ගමනක් බිමනක් යනකොට මම නිතරම හෑන්ඩ් බෑග් එකේ අරගෙන යන මගේ චූටි වතුර බෝතලයටත් වතුර එකක් පුරවගත්තා. මම මේ ප්ලාස්ටික් කූඩ ගත්තේ අපිට මගදී කකා යන්න අවශ්‍ය කරන පුංචි පුංචි ස්නැක්ස් ටිකක් දාගන්න. ඔන්න ඔය විදිහට තමයි ගමන යන්න අවශ්‍ය කරන සියලුම දේවල් මම සූදානම් කරගත්තේ. ඉතින් පහුගිය ලොන් වීකෙන්ඩ් එකක් යෙදුන පොය දවසේ අනුරාධපුරේ රුවන්වැලි මහසෑය රජාණන් වහන්සේ වගේම ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ වන්දනාමාන කරගන්න තමයි මේ විදිහට සූදානම් වෙලා අපි පිටත් උනේ. ඉතින් පොය දවසේ භක්තියෙන් ගෞරවයෙන් යන ගමනක් නිසා තමයි මම සූදානම් කරගත්ත කිසිදු කෑම වර්ගයකට පිළිහුඩු කිසිම දෙයක් මම එකතු කරගත්තේ නැත්තේ. මේ මුතු කුඩේ නම් මම කලින් දවසේ තමයි මේ විදිහට සකස් කරගත්තේ. සුදු පාටට කොළ පාට හොඳින්ම ගැලපේ කියලා හිතුන නිසා තමයි කොළ පාට සෙටන් රෙද් එක බෝකල කපලා මේ විදිහට මේ සුදු පාට මුතු කුඩේ මම සරසගත්තේ. මහසෑය රජාණන් වහන්සේ වන්දනාමාන කරගන්න අනුරාධපුර පූජා නගරයට අපි අවුරුද්දට කිහිප වතාවක්ම යනවා. ඉතින් ඒ අතරතුර හැම අවුරුද්දකම මුතුකුඩ දෙකක්වත් අනිවාර්යයෙන්ම මම මහසෑය රජාණන් වහන්සේට මගේ අතින්ම සලසලා පූජා කරනවා. ඉතින් මේ පොය දවසේ මේ විදිහට තමයි මහසෑය රජාණන් වහන්සේට පූජා කරන්න මම මුතුකුඩේ සූදානම් කරගත්තේ. මේ විදිහට මාස 2-3කට වරක් අනිවාර්යයෙන්ම අපි අනුරාධපුර පූජා නගරේ දවස් දෙකක් නතර වෙලා මහසෑය රජාණන් වහන්සේ වගේම ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ වන්දනාමාන කරගන්නවා. ගොඩක් වෙලාවට ඒ යන ගමන්වලදී අපි වෙන කොහෙවත් යන්න උත්සාහ කරන්නේ නැහැ. නිදහසේ දවස් දෙකක් නවාතැනක නතර වෙලා සැහැල්ලු මනසෙන්
උදේ පාන්දරින්ම කිරි ආහාර ටිකක් සූදානම් කරගෙන මහසෑ රජාණන් වහන්සේට වගේම ශ්‍රී මා බෝ රජාණන් වහන්සේට පූජා කරලා නිදහස් සැහැල්ලු මනසින් පැයක් දෙකක් අපි මේ පුණ්‍ය භූමිය ගත කරනවා. දවල් දවසට අනුරාධපුර පූජා නගරයට ගොඩාක් තදින් ඉර පායන නිසා අපි දෙන්නම ආස නැහැ දවල් දවසට කොහෙවත් ඇවිදින්න. ඉතින් දවල් දවසේ නිදහසේ අපි නවාතැනේ ඉඳලා ආපහු හවස් වරුවේ තමයි වන්දනාමාන කටයුතු සඳහා සූදානම් වෙන්නේ. නමුත් අපි මේ සැරේ අනුරාධපුර පූජා නගරේ ස්ථාන කීපයක්ම නරඹන්න ගියා. ඉතින් මේ වීඩියෝ එක ගොඩාක් දිග වෙන නිසා මම ඒ විස්තර අනිත් වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නම්. ඉතින් හැමදාමත් කරනවා වගේ මේ සැරෙත් මම පාන්දර 3:00ට තමයි මහසෑ රජාණන් වහන්සේට පූජා කරන්න කිරි ආහාරයක සූදානම් කරගත්තේ. වෙන සැරවල් වල නම් අපි කරන්නේ එකම දවසේ මහසෑ රජාණන් වහන්සේට වගේම ජයශ්‍රී මා බෝ රජාණන් වහන්සේට කිරි ආහාර පාත්‍ර පූජා කරන එක. නමුත් මේ සැරේ අපි දවස් දෙකක්ම අනුරාධපුර පූජා නගරයේ ගත කරන නිසා දෙවැනි දවසේ පාන්දර තමයි අපි ජයශ්‍රී මා බෝ රජාණන් වහන්සේට කිරි ආහාර පාත්‍රය පූජා කළේ. අපිට මේ සැරේ නිල් මල් ගොඩාරියක් හම්බුණා. ඉතින් මගේ අතින්ම සකස් කරපු ලස්සනම ලස්සන නිල් මල් වට්ටි දෙකක්ම පූජා කරන්නත් අපි භාග්‍යවන්ත වුණා. ඉතින් මෙදාපුම් පොය දවසේ කිරි ආහාර පූජාව, පැන් පූජාව, ඖෂධ පූජාව, ඒ වගේම මල් පහන් හඳුන් කූරු මුතුකුඩ පූජාවක් මේ සියලු දෙයකින්ම සමන්විත අංග සම්පූර්ණ පූජාව සදහැසිතින් මහසෑ රජාණන් වහන්සේට පූජා කරලා වන්දනාමාන කරගන්න අවස්ථාව උදා වුණා. ඉතින් ඒ සම්පූර්ණ වීඩියෝ එක ඔයාලටත් බලන්න මම ඊළඟට අරගෙන එන්නම්. ඔන්න ඉතින් ඔයාලත් එක්ක කතා කරන අතරම මම මගේ මුතුකුඩය ගොඩාක් දුරට සරසගෙන ඉවරයි. ඔයාලා දැනටමත් එක එක විදිහට ගොඩාක් ලස්සනට මුතුකුඩ හදලා ඇති. ගොඩාක් ලොකු නිර්මාණශීලී හැකියාවක් නම් මට නැහැ. නමුත් මයින්ඩ් එක රිලැක්ස් වෙන මේ වගේ වැඩ කරන්න මම ගොඩාක් ආසයි. ගොඩාක් ලස්සනට හදලා තියෙන මුතුකුඩයක් කඩින් සල්ලි දීලා අරගෙන ඒක පූජා කරනවට වඩා පුංචි පුංචි අඩුපාඩුකම් තිබුණත් මගේ අතින්ම හදලා පූජා කරන්න මම ගොඩාක් ආසයි. ඒකෙන් මම ලොකු සතුටක් ලබනවා වගේම ඒක මට ලොකු මානසික සැහැල්ලුවකුත් ගේනවා. මේ විදිහට ගොඩාක් භක්තියෙන් වගේම ගෞරවයෙන් මම හදපු මුතුකුඩේ අපි මහසෑ රජාණන් වහන්සේට පූජා කරේ කොහොමද කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නම්. පුම් පොය දවසේ මම මහසෑ රජාණන් වහන්සේ වන්දනාමාන කටයුතු ඉවර කරලා ලයිව් එකක් ආවා. මගේ යාළුවෝ ගොඩාරියක් සජීවීව මාත් එක්කම මහසෑ රජාණන් වහන්සේ වන්දනාමාන කළා. ඒ ලයිව් එක ගොඩාක් අය බලලා තිබ්බා. ඉතින් ඒ ලයිව් එක බලපු සියලු දෙනාටම වගේම ඔයාලා සියලුම දෙනාටත් එදා පුම් පොය දවසේ මං විසින් රැස් කර ගන්නා ලද සියලුම පින් කුසල් වල බලයෙන් ඒ සියලුම පින් කුසල් අනුමෝදන් වෙලා ඔයාලගේ කිසියම් වූ දුකක් කරදරයක් හිතැවුලක් ඒ වගේ තියෙනවා නම් ඒ හිතවලට සහනයක් ලැබෙන්න, ඒ වගේම ඔයාලගේ මනසත් සැහැල්ලු වෙන්න හේතු වාසනා වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා. වර්තමානයේ අපි ජීවත් වෙන ජීවන රටාවත් එක්ක අපි සියලුම දෙනාට සමහරක් විට මේ පුම් පොය දවසක මේ වගේ ගමනක් යන්න අපහසුයි. ආර්ථික ප්‍රශ්න වෙනත් හේතු වගේම ගොඩාක් දෙනාට කාලයත් මේ දේවල් වලට එරෙහි වෙනවා. ඉතින් ඒ හැම දෙනාමත් වෙනුවෙන් පුම් පොය දවසේ මහසෑ රජාණන් වහන්සේ වගේම ජයශ්‍රී මා බෝ රජාණන් වහන්සේ මම වන්දනාමාන කරගත්ත විදිය, ඒ වත්පිළිවෙත් මං කරපු විදිහ ඊගාව වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම විස්තරයක් මං ඔයාලට අරගෙන එන්නම්. බෞද්ධ ආගමික සම්ප්‍රදායේන තවත් අසිරිමත් පූජාවක් වෙන මුතුකුඩ පූජාව සිත පහදගෙන සිහිනුවණින් යුතුව බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය උදෙසා තමන් විසින්ම අලංකාර කරලා පූජා කිරීම
මහත්ඵල මහානිසංස ලැබෙන උතුම් වූ පින්කමක් බව තමයි සඳහන් වෙන්නේ. සීතලෙන් උෂ්ණයෙන් පීඩා නොලැබීම, උපද්‍රව අඩුවීම, අන්‍යයන්ගෙන් අරුබුහුමන් ලැබීම, සිත පිරිසිදු වීම සහ මානසික සුවය ලැබීම, සියුම් සමක් ඇතිවීම, මේ විදිහට ගොඩාරියක් ආනිසංස මේ මුතුකුඩු පූජාව තුළින් අපිට ලබා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මට පුළුවන් විදිහට ගොඩාක් ගෞරවයෙන්, භක්තියෙන්, සැදැහැසිතින් සකස් කරගත්ත මේ මුතුකුඩේ ඇතුළු මං විසින් සූදානම් කරගත්ත අනිකුත් සියලුම කලමනත් එක්ක ඔන්න අපි දැන් ගෙදරින් පිටත් වෙන්න තමයි සැදැහැසිතින් මේ ලෑස්ති වෙන්නේ. සරසලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ මුතුකුඩේ තියෙන්නේ. අද හවසට කොහෙවත් යන්න අපි ප්ලෑන් කරගෙන නැහැ. අනුරාධපුර පූජා නගරයට අපි එනකොට චුට්ටක් විතර හවස් වෙලායි තිබුණේ. ඔන්න ඔය විදිහට තමයි මගේ අද දවස ගෙවිලා ගියේ. උතුම් වූ පින්බර පොය දවසේ අනුරාධපුර පූජා නගරයේදී අපි ආයෙත් හම්බ වෙමු. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා සියලු දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා මම ඔයාලා සියලු දෙනාගෙන්ම ගොඩාක් ආදරෙන් ඉල්ලා සිටිනවා.